කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම. ඊට පස්සේ තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත තද රූප වල පරිමිතිය සෙවීම. ඊට පස්සේ බලමු ඉස්සරහට මේක මොනවද තියෙන්නේ. පරිමිතිය ගැන ඉගෙන ගත්තා මතකයිද? අර කලින් පරිපන්තිය මේ වගේ ඍජු කෝණාශ්‍රය දුන්නොත් මේකේ පරිමිතිය වෙනදී පරිමිතිය කියන්නේ මොකක්ද සරල? වටේ දිගනේ. එතකොට මේ ඍජු කෝණාශ්‍රය පරිමිතිය කොහොමද එන්නේ? එතකොට මේ දිග වල දෙකේ එකතුවයි පළල වල දෙකේ එකතුවයි. එහොනේ. එතකොට සමතුලිත ප්‍රශ්න ගත්තොත් එන්නේ දිගයි පළලයි සමානයි. එතකොට ඒකේ පැත්තක දිග හතරෙන් ගුණ කරනවා. ත්‍රිකෝණයක් ගත්තොත් මේ පාද තුනේ දිග එකතු. වෘත්තයක් ගත්තොත් සම්පූර්ණ වෘත්තයම ගත්තොත් මේකේ පරිමිතිය ගන්න කොහොමද? 2 5 වලින් ගුණ කරනවා. ඒකේ හරි. ඒ කියන්නේ 2 5 r ඕගනේ. එතකොට මේකේ කේන්ද්‍රික ඛණ්ඩ. ඊට කලින් අපි මේ වගේ පරීක්ෂණ අභ්‍යාසයක් කරලා බලමු. එතකොට මේ ඍජු කෝණාශ්‍රය පරිමිතිය කියන්නේ මේක 20යි නම් මේකත් 20යි. මේකත් 10යි. එතකොට දිග 20යි. පළල කියන්නේ 10යි. ඒ වගේ කීයක් තියෙනවා? දෙකක් තියෙනවා. දැන් 20 10 30යි 34 දෙක 60යි. සෙන්ටිමීටර 60යි. වමනේ එතකොට මේ උත්තේ පරිමිතිය උත්තේ 2 5 ආද 2 5 කියන්නේ 22යි. r කියන්නේ කීයද? 7යි නේද විදිහට 7යි. එතකොට මේක සුළු කරපුවාම කීයද? මේ අතර මේ අතර අපිට ගියා 22 දෙක 44යි. මතක් වුණා නේද? ඊට පස්සේ දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය වර්ණනය කරනවා මේ පාඩුවේ මුලින්ම තියන්නේ අපිට. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මෙන්න මේ වගේ සම්පූර්ණ වෘත්තයක් ගත්තා. ඒක මෙන්න මේ වගේ කෑල්ලක්. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. එතකොට මෙතන කෝණේ ඕනම අගයක් වෙන්න පුළුවන්. ඒක අපි පොදුවේ හඳුන්වනවා මොකක් කියලා? θ කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ එක පරිමිතිය හොයන විදිය තමයි දැන් අපි කතා කරන්නේ. එතකොට මේක ගත්තොත් එහෙම මේකේ කෝණය මොකක්ද? පටන් ගන්න A කෝණය කියන්නේ C එකේ B කෝණය අපි කියන්නේ θ කියලා. එතකොට මේ කෝණය අපි මොකක්ද කියන්නේ? කේන්ද්‍ර කෝණය කියන්නේ. මේ θ කියන එකට. එතකොට මේ සම්පූර්ණ එකට කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. එතකොට මේ θ එකට බිඳුවේ ඉඳන් 360 දක්වා වුණ අගේ කෝණයක් වෙන්න පුළුවන්. එතකොට θ කියන්නේ θ සමානයි 360 වුණත් කීයද? ඒ කියන්නේ මේ සම්පූර්ණ වෘත්තය. ඊට පස්සේ θ සමානයි 180 වුණත් කොහොමද? වෘත්තයෙන් භාගයක්. ඒ කියන්නේ මේ කැල්ල. තේරුණා? ඊට පස්සේ අර දෙක කියලා තියෙනවා කේන්ද්‍ර කෝණය 180ක් වූ ලැබෙන කේන්ද්‍රික ඛණ්ඩය වන්නේ අර්ධ වෘත්තය. හරි. දැන් සම්පූර්ණ එක 360යි නේ. 180 කියන්නේ ඒකේ භාගයනේ. එතකොට වෘත්ත භාගයක් තමයි එන්නේ. එතකොට ඒ කියන්නේ මොකක්ද? අර්ධ වෘත්තය. එතකොට 90යි නේ. 360න් කීයද ඒක? 4 එක ගන්න. එතකොට ලැබෙන θ කෝණය 90යි නම් ලැබෙන කේන්ද්‍රික ඛණ්ඩය එතකොට මොකක්ද? වෘත්තේ 4න් එකක්. ඒ වගේ 90 කියන්නේ දැන් 360 4 එකනේ. එතකොට 90ට කෝණයක් ගත්තාම ත්‍රිකෝණය තුනේ අපිට වෘත්තය ඇතුලේ 90ට කෝණයක් ගත්තාම වෘත්තය ඇතුලේ අපිට හම්බෙන්නේ මොකක්ද? ඒ වෘත්තේ 4න් එකක ප්‍රමාණය. හරිද? එතකොට දැන් මේ වගේ එක චාප දිග සොයන්නේ කොහොමද? චාප දිග කියන්නේ මෙන්න මේ රවුමට තියෙන කෑල්ල. එතකොට දැන් සම්පූර්ණ වෘත්තය ගණන් කොහොමද ගන්න අපි? 2 5 r. ඒ කියන්නේ එතකොට මේක θ වල අගය කීයද? θ සමානයි 360. දැන් අපි හිතමු අර්ධ වෘත්තයක් තියෙනවා කියන්නේ. එතකොට මෙතන කිය 180යි. ඊට පස්සේ දැන් සම්පූර්ණ වෘත්තයක හොයන්න ඕනේ. එහෙම 2 5r නේ. එතකොට සම්පූර්ණ වෘත්තේ 2 5r නම් මේකේ අර්ධ වෘත්තය කොච්චරක් වෙන්න ඕනද? ඒකෙන් භාගයන්නේ. එතකොට මේකේ දෙකෙන් එකක්. මෙයාට එන්න ඊට පස්සේ මේ θ 90 වුණාම මෙතන 90යි. ඒ කියන්නේ 360න් කීයද? 4 එකන්නේ. එතකොට සම්පූර්ණ වෘත්තයක චාප දිග කොහොමද? 2 5r මේකේ. එතකොට මේකේ 4 එකක් තමයි එන්නේ. එන්න ඕනේ මෙතන θ 90 වුණා. ඒ 360 90 කියන්නේ 360න් 4 එකන්නේ. එතකොට පරිමිතිය එන්නේ කොහොමද? 2 5r වැඩි කිරීම 4 එකන්නේ. දැන් සම්පූර්ණ වෘත්තයක 4 එකන්නේ මෙතන තියෙන්නේ. ඒක සම්පූර්ණ වෘත්තයක වැඩ කරන 2 5r වල.
එතකොට ඒ වගේ හතරේ ගන්න කියන්නේ ඒක අපි ඒක හතරේ එකකින් ගුණ ගන්න. හතරෙන් බෙදන්න ඕනේ. එතකොට මෙතන කොහොමද දෙකෙන් ගාවේ සම්පූර්ණ වෘත්තය නම් 2πr. ඊට පස්සේ මෙතන තියෙන අර්ධ වෘත්තය. ඒ කියන්නේ වෘත්තෙන් භාගයක් වෙනවා. එතකොට ඒකේ දෙකෙන් එකක්. දැන් තේරුණා නේද? මෙතන සම්බන්ධයක් තියෙනවා. එතකොට අපි පොදු සම්බන්ධයක් ගොඩනගලා බලමු කොහොමද? ඒ කියන්නේ 2πr කියන්නේ මෙතන සම්පූර්ණ එක. දැන් මේ අර්ධ වෘත්තය දෙකෙන් එක ආවේ කොහොමද? මුළු කෝණ කීයද? 360යි. සම්පූර්ණ වෘත්තය. අර්ධ වෘත්තය නම් මෙතන කීයද? ඊට කොහොමද? 180යි. මේක සුළු කරපුවාම 181යි. 360ට දෙකයි. මොකක්ද දෙන්නේ? 2πr වැඩි කරනවා දෙකෙන් එක. අවනේ උත්තරේ. ඊට පස්සේ අර ඊට අනුව වුණ එකක් බලමු. සම්පූර්ණ දෙක කියන්නේ 2πr සම්පූර්ණ වෘත්තය කරා. එතකොට මෙතන ඊට කොහොමද කියේ? 90යි. 360යි සම්පූර්ණ. 360න් 90 ප්‍රමාණය එන්නේ. එතකොට මේ සමුදාම කියේ 91යි. 94යි. කොහොම 2πr වැඩි කිරීම හතරෙන් එක. දැන් මෙතන සම්බන්ධයක් තියෙනවා බේම. මෙතන උඩාවේ මෙතන තියෙන θ එක. ඒ කියන්නේ 180. එතකොට මෙතන 90 ආවේ කොහොමද? මෙතන තියෙන θ එක. ඒ කියන්නේ පොදු සම්බන්ධයක් ගොඩනගුවොත් එහෙම පරිමිතිය වන්න. චාපදික හොයන්න විතර. ඒ කියන්නේ 2πr කියන්නේ සම්පූර්ණ වෘත්තයක චාපදික හොයන එක. ඊට පස්සේ අපි යට ගන්න මොකද්ද? සම්පූර්ණ වෘත්තේ කේන්ද්‍ර කෝණය. ඒ 360යි අංශක. ඒක උඩට එන මොකද්ද? θ. දැන් මෙතන ආවේ කීයද? 180. මෙතන ආවේ කීයද? 90. එතකොට θ වෙනස් යනවා. එතකොට අපිට මෙතෙන් දෙන්නේ θ වලගේ. මොකක්ද සම්බන්ධයද? 2πr වැඩි කරනවා θ වලින් බෙදෙනවා 360. ඔක තමයි කේන්ද්‍රික ඛණ්ඩයක චාපදික හොයන සමීකරණය. මේක එන විදිය නැහැ. මේක මතක තියාගන්න. එන විදිය කියලා දුන්නේ නැහැ. ඒතකොට හොඳට තේරෙනවද කොහොමද මේක ආවේ කියන්නේ? මෙතන 2πr වැඩි කිරීම θ බෙදීම 360. ඒකෙන් එන්නේ එතකොට මොකද්ද? මෙතන චාපදික. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය නෙමෙයි එන්නේ චාපදික. දැන් ගණන් කීයක් හරි දැන් මෙතන මේ ටික බලන්න. දැන් මෙතන අර්ධ වෘත්තයක් තියෙනවා ඒකේ. එතකොට θ කීයද? කේන්ද්‍ර කෝණය කීයද? 180යි. එතකොට ඒ කියන්නේ 360 180යි. ඒ කියන්නේ දෙකෙන් එකයි. එතකොට මේකේ චාප කොටස දිග පරිදියෙන් ඒ කියන්නේ සම්පූර්ණ වෘත්තෙන් නම් මේක චාපදික භාගයක් වෙන්න බෑ. එතකොට මෙතන කියන්නේ කෝණය කීයද? 180යි. එතකොට මුළු කෝණය කීයද? 360 360 180 කියන්නේ දෙකෙන් එක. දෙකෙන් එක ආවයි කියලා තේරුණාද? එතකොට මෙතන 90 එනකොට සම්පූර්ණ වෘත්තෙන් කීයද? 4න් එකයි. කේන්ද්‍ර කෝණය කීයද? 90යි. එතකොට කේන්ද්‍ර කෝණය සම්පූර්ණ මුළු කෝණේ භාගයක් විදිහට ලියවම 360න් 90. ඒ කියන්නේ 4න් එකයි. එතකොට මේකයි සමානයි. එතකොට මෙතන 120යි කියනවා. 120 කියන්නේ 3 එකයි 3ට බෙදලා. එතකොට චාපදිකේ ඉන්න ඕනේ සම්පූර්ණ එකෙන් 3න් එකයි. එතකොට කේන්ද්‍ර කෝණය කීයද? 360 3ට බෙදුවාම කියන්නේ 120යි. එතකොට කේන්ද්‍ර කෝණයයි සම්පූර්ණ කෝණේ භාගයක් විදිහට ලියවම මෙතන 3න් එකයි. හරි. දැන් සම්බන්ධ පැහැදිලි නේද? දැන් මේ වගේ 270 කේන්ද්‍ර කෝණය. ඒ කියන්නේ 90 වතුනනේ. දැන් මේක මෙහෙම බෙදුවොත් එහෙම සම්පූර්ණ වෘත්තයෙන් කොටස් කීයද? 1යි 2යි 3යි. එතකොට 4න් 3. 4 එකයිනේ මෙතන අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 270යි එතකොට කෝණය. කෝණේ මුළු කෝණේ භාගයක් විදිහට ගත්තාම 4න් 3යි. එතකොට මේකයි සමාන වෙනවා. ඊට පස්සේ දැන් θ කියලා එකක් ගත්තොත් එහෙම 360න් θ. කේන්ද්‍ර කෝණය මොකද්ද? θ. භාගයක් විදිහට ගත්තාම 360න් θ. ඒකෙන් තමයි අපිට මෙන්න මේ සම්බන්ධය ආවේ. දැන් තේරුණාද? ඊට පස්සේ අපි ගණන් කීයක් හදමු බලන්න. මේ උදාහරණ බලමු. මොකක්ද කියන්නේ? කේන්ද්‍ර කෝණය θ සමානයි 45යි. අරේ දීලා තියෙනවා කියන්නේ සෙන්ටිමීටර් 7යි. එතකොට සමීකරණය මොකක්ද? චාපදික හොයන්න. පළවෙනි එක යනවා අඳුරු කොට දැක්කම කේන්ද්‍රික ඛණ්ඩයේ චාපදික වෘත්තයේ කවර පරිදියෙන් කවර භාගයක්ද? කොච්චරක් දෙන්න ඕන? 360න් θ. 360න් θ කියන්නේ θ වලගේ කීයද? 45යි. 360. ඒ කියන්නේ කීයද? 8න් එකයි. එතකොට ගන්න සම්පූර්ණ වෘත්තය කීයද? 2πr. මෙතන කීයද එන්නේ?
අපි ආගේ බයි 8 එක. ඒ වගේ 8 එක. එතකොට මේකට දාලා සුළු කරන්න තියෙනවා. 2 5 කියන්නේ 7 22යි. අර එකේ දීලා තියෙන්නේ 7යි. ඒ වගේ 8 එක. කීයද මේ අතර මෙහාට සුළු වුණා. දෙකේ ඒවා 1යි. දෙකේ ඒවා 4යි. දෙකේ ඒවා 11යි. දෙකේ ඒවා 2යි. 11 බෙදීම 2කින් යන තියෙනවා. කීයද එතකොට? 5.5 සෙන්ටිමීටර. හරි. තේරුණාද? ඇයි මෙතන ටීටා වල අගේ කියන්නේ 45. ඒ කියන්නේ මොකක්ද? 360 45. මේ සමීකරණයට දාපුවා. මේක. දාලා 2 5 r. වැඩි කිරීම 360 කියන්නේ 360 ටීටා කියන්නේ 45. ටීටා ආදේශ කරන්න තියෙන මේකට. හරි. ඊට පස්සේ තව ගණන් බලමු. මේක මොකක්ද කියන්නේ? කේන්ද්‍ර කෝණයගේ 120යි. ඊට පස්සේ රූපයේ දැක්කන කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපදිග සෙන්ටිමීටර 44යි. මේකේ ඡාපදිග දීලා තියෙනවා සෙන්ටිමීටර 44යි කියලා. හැබැයි මේකේ අරය දීලා නැහැ. එහම කේන්ද්‍රික ඛණ්ඩයේ ආයතන වෘත්තයේ අරය. ඒ කියන්නේ ඒකේ අරය අහන. දැන් සමීකරණය මොකද්ද? ඡාපදිග සමාන වෙලා මොකේද? ඡාපදිග කීයද මේ 44යි. ඒක සමාන වෙනවා මොකක්ද සමීකරණය? 2 5 r වැඩි කිරීම 360 θ නේ. ඊට පස්සේ 44 සමාන වෙනවා 2 5 කියන්නේ 722යි. r දන්නේ නැහැ. r එන්න තියෙනවා. θ කියන 120යි. 360 එන්න තියෙනවා. දැන් මේක සුළු කරලා කොහොමද දෙන්නේ? 360 120 කියන්නේ කීයද? 3 1යි. ඊට මේ 44යි සමානයි. විසිර දෙවරක් දෙක 44යි. බෙදීම 7. වැඩි කිරීම r. මේ පැත්ත 3න් 1 තියෙනවා මෙතන. එතකොට මේ පැත්ත 44ට මේ පැත්ත 44 කැපෙනවා. ඊට පස්සේ මේ 7යි මේ 3යි අනිත් පැත්තට ගියපුවාම ගුණ වෙනවා කියන්නේ 21 සමානයි r. ඒ කියන්නේ අර කීයද? සෙන්ටිමීටර 21යි. තේරුණාද? මොකද්ද දැන් මේගොල්ලෝ අරේ දීලා නැහැ. දීලා දෙනවා කෙලින්ම ඡාපදිග. එතකොට ඡාපදිග වල සමීකරණ දැම්මම මොකද්ද? ඡාපදිග සමාන වෙනවා 2πr වැඩි කිරීම 360 θ. එතකොට ඡාපදිග කියේ 44යි. ආදේශ කරපුවාම 2 2යි 5 කියන්නේ 722යි r ගන්න. ඡාප කියන කෝණය කීයද? θ කියන්නේ 120යි. 120 විදිය 360. හරි. ඊට පස්සේ මේක සුළු කරපුවාම හිතෙනවා අරේ කීයද? සෙන්ටිමීටර 21. ඊට පස්සේ මේ තුන්වෙනි ගාන බලමු. එක් වෙන රූපය දැක්කන කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපදිග සෙන්ටිමීටර 11ගේ. ආයි ඡාපදිග දීලා තියෙනවා. මෙව කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය සොයන්න. මේකේ අරේ දීලා තියෙනවා. ඡාපදිගක් දීලා තියෙනවා. θ දීලා නැහැ. ඒක සමීකරණ දාපුවාම මොකද? ඡාපදිග සමානයි. ඡාපදිග කියන්නේ 11යි. සමානයි 2 5 r වැඩි කිරීම 360 θ. ඡාපදිග 11යි. 2 5 කියන්නේ 722යි. r කීයද? දීලා තියෙනවනේ 9යි. වැඩි කිරීම 360 θ. එතකොට මේක සුළු කරන්න තියෙන්නේ 11 සර 1යි මේ පැත්තට 2යි. ඊට පස්සේ 9 ඉඳලා 9 1යි මෙතන 40යි. දෙකේ 40ට 20යි. ආයෙ මෙතන දෙකක් තියෙනවා. ආයෙ 10යි. ඊට පස්සේ මේ 10යි මේ 7යි ඉතුරු වෙන්නේ. මේ පැත්තට ඊට ඉතුරු වෙනවා. 10යි මේ 7යි උඩ උනාම 70යි. 70 අනිත් පැත්තට ගිහම ඊට සමාන වෙනවා 70ට. ඕනේ කියන්නේ 70යි. අය කියලා දෙන්න. මොකද්ද මේක? කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපදිග දීලා තියෙනවා සෙන්ටිමීටර 11යි. අරයක් දීලා තියෙනවා ඡාපදිගක් දීලා තියෙනවා. අපෙන් යනවා θ. සමීකරණය මොකද්ද? ඡාපදිග සමානයි 2πr වැඩි කිරීම 360 θ. එතකොට ඒක මේකට ආදේශ කරපුවම ඡාපදිග 11යි. අරය 9යි θ ගන්න. සමීකරණය සුළු කරපුවම θ දෙනවා අංශක 70. හරි.